රයිට් අපි අනුකලනය ගාන එදා මේ හදිස්සි හින්දා භාගයට හදලා දැම්මේ. අපි අනුකලනය ගාන හදමු 2025 ඇවිල්ලා තිබ්බ. රයිට් ගාන මතක විදිහට පළවෙනි එක තිබ්බේ i සමානයි නෑ i සමානයි කියලා තිබ්බේ නෑ. අනුකලනය කරන්න කියලා තිබ්බා. මම මේක i කියලා ගන්නම්. මෙන්න මේ ප්‍රකාශනයේ මූල x බෙදීම 1 ඍණ k වර්ග x dx කියන එක්කෙනාව අනුකලනය කරන්න කියලා තිබ්බේ. රයිට් මේකනේ තිබ්බ ගාන පැහැදිලිව පේනවා. අවුලක් නැහැ නේ. රයිට් එතකොට අපේ ගාන උනේ මේක. දැන් මේ වගේ ගානක් දැන් අනුකලනය කරලා තියෙන කෙනෙක් දැන් මේක දැක්ක ගමන් මේ යට ප්‍රකාශනයේ හරේ දිහා දැක්ක ගමන් හරේ මොකද්ද තියෙන්නේ? හරේ තියෙනවා 1 ඍණ k වර්ග x කෙනෙක් නේ. එතකොට 1 ඍණ k වර්ග x කෙනෙක් උඩ ඉන්න වර්ගමූල x කෙනෙක් ඉන්න හින්දා මේක මෙන්න මෙහෙම වගේ දකින්න ඉඩ තියෙන සම්භාවිතය වැඩි. රයිට් 1 ඍණ k වර්ග x කියන එක්කෙනා. හරිද? 1 ඍණ k වර්ග x කියන එක්කෙනාව අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් නේ. 1 ඍණ k වතාවක් මූල x වර්ග දෙකක අන්තරය දාලා 1 ධන k වර්ගය වර්ගමූල x මෙන්න මේ යෙදීම කරන්න පුළුවන් නේ. රයිට් එතකොට ඒ යෙදීම කරාම මේ වර්ගමූල x කෙනෙකුත් එතනින් එනවනේ. වර්ගමූල x කෙනෙකුත් එනවා. ආපුවම මේ අදහසක් එන්න ඕන. මොකක්ද අදහස? මෙන්න මේ හරේ ඇසුරෙන් ලවය ප්‍රකාශ කරන්න පුළුවන් වගේ අදහසක් එන්න ඕන. රයිට් මේ හරය ඇසුරෙන් ලවය ප්‍රකාශ කරන්න පුළුවන් වගේ අදහසක් එනවා. දැන් මේ ගාන දැක්ක ගමන් මේ මෙතන 1 ඍණ k වර්ග x කෙනෙක් නේ යට ඉන්නේ. එතකොට එයාව වර්ග දෙකක අන්තරෙන් දාපුවාම 1 ඍණ k වතාවක් මූල x කෙනෙකුයි 1 ධන k වතාවක් මූල x කෙනෙකුයි ඉන්නේ. හරිද? ඊට පස්සේ දැන් මෙන්න මේ දෙන්න ඇසුරෙන් මෙයාගේ ලවය ප්‍රකාශ කරන්න පුළුවන්ද බලමු. නිකමට මේ දෙන්න එකතු කරොත් මේකට මේක කැපිලා ගිහිල්ලා දෙකක් එනවා. හරිද? අපි නිකමට මෙන්න මේක 1 කියලා අරගෙන මේක 2 කියලා අරගෙන 2 ඍණ 1 වගේ ගත්තොත් 2 ඍණ 1ෙන් ගත්තොත් රයිට් 2 ඍණ 1 දෙවෙනි ප්‍රකාශනයෙන් පළවෙනි ප්‍රකාශනය අඩු කරොත් මොකක් වේද? එකට 1 කැපිලා ගිහිල්ලා මෙතන ඍණ ලකුණ ධන වෙලා දෙවතාවක් k ගේ වර්ගමූල x කෙනෙක් එනවනේ. අපි දන්නවා k කියන එක්කෙනා ගාණ දීලා තියෙනවා තාත්වික සංඛ්‍යාවක්. ඒ කියලා කියන්නේ k ට තාත්වික සංඛ්‍යා රේඛාවේ ඉන්න ඕනම කෙනෙක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? එතකොට මෙන්න මේක නියතයක් නේ. නියතයක් වතාවක් මූල x කෙනෙක් නෙන්නේ. හැබැයි මෙතන ඉන්නේ මූල x කෙනෙක්. හරිද? දැන් මේ අදහස හරි වැදගත් අදහසක් අනුකලනයේදී බොහෝ දුරට භාවිතා කරන අදහසක්. හරිද? මොකද්ද? හරය පුළුවන් තරම් සාධක කර නැත්නම් හරය පුළුවන් තරම් සුළු කරලා අපි බලනවා හරය ඇසුරෙන් ලවය ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. දැන් මෙතන හරය සුළු කරගත්තාම එනවා මෙන්න මෙහෙම ප්‍රකාශනයක් නෙන්නේ. හරිද? මෙහෙම ප්‍රකාශනයක් ආවහම රයිට් දැන් බලන්න ඕන මෙන්න මේ දෙන්න ඇසුරෙන් ලවය ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. දැන් බැලුවා මේ දෙන්න එකතු කරලා බලපුවාම දෙකක් එන්නේ. එතන මූල x කෙනෙක් නැහැනේ. එතකොට එකතු කරලා හරියන්නේ නැහැ. දෙකෙන් මේ 2 ඍණ 1 කියලා ගත්තා. 2 ඍණ 1 ගත්තාම මූල දෙවතාව මූලකේ x කෙනෙක් එන්නේ. අයි මම මෙතන 1 ඍණ 2 කියලා ගත්තේ නැත්තේ. 1 ඍණ 2 කියලා ගත්තොත් බං මේ මෙතනත් ඍණක් වෙලා ඍණ 2යි මෙහෙම එකක් එන්නේ. ඒක අර ඉස්සරහට ඍණක් ආපු හින්දා ටිකක් කැත හින්දා 2 ඍණ 1 ගත්තා. රයිට්. එතකොට මේ මෙතන ඒ දෙන්න අඩු කරපුවාම 2 ගුණ කිරීම k ගුණ කිරීම මූල x කෙනෙක් එන්නේ. එතන මූල x කෙනෙක් ඉන්නවා. හරිද? මූල x කෙනෙක් ඉන්නවා. හැබැයි මේ දෙන්න අඩු කරපුවාම වැඩිපුර එනවා කවුද? 2යි k කෙනෙක්. මූල x කෙනෙක් ඇතුළුව 2යි k කෙනෙක් ගුණිතයක් විදිහට එනවා. හරිද? අන්න ඒක තමයි උතන අදහස තියෙන්නේ. එතකොට ඒක ලියන්නේ මෙන්න මෙහෙම. මම කරේ 1 ධන කේවල x ගෙන් මූල x ගෙන් අඩු කරා 1 ඍණ කේවල වර්ගමූල x කියන එක්කෙනා. රයිට්? ඔන්නේ ප්‍රකාශනය. අපි දන්නවා මේ ප්‍රකාශනය හරිද? ඒ ප්‍රකාශනය සුළු කරගත්තාම එන්නේ කවුද? එන්නේ 2 ගුණ කිරීම k ගුණ කිරීම මූල x කෙනෙක් තමයි මෙන්න මේක සුළු කරගත්තාම එන්නේ. රයිට්? එතකොට අපේ හරය විදිහට ඉන්නවා 1 ඍණ k වතාවක් මූල x
එක ධන k වතාවක් මූල x right දැන් හැමතිස්සෙම දැන් මෙතනින් දැන් අපි මෙයාවනේ තෝරගත්තේ සුළු කරන්න x වර්ගයේ බෙදීම එක ඍණ k වර්ගයේ x නේ right එතකොට දැන් අපි දන්නවා දැන් දෙවෙනි පියවරේදී මෙයාම තමයි ඉන්න ඕන පළවෙනි එක්කෙනාම තමයි ඉන්න ඕන පළවෙනි ප්‍රකාශනයේට හානියක් වෙන්න බෑ හරිද පළවෙනි ප්‍රකාශනයේට හානියක් වෙලා ඉන්න බෑ right හැබැයි මෙතන මේ පළවෙනි ප්‍රකාශනයේමද මේක ඇතුලේ ඉන්නේ මේක ඇතුලේ ඉන්නේ පළවෙනි ප්‍රකාශනයමද නෑනේ වැඩිපුර ගුණිතයක් විදිහට 2k කෙනෙක් ඉන්නවා අන්න ඒ ගුණිතයක් විදිහට ඉන්න 2k නැති කරන්න මට 2k ගෙන් බෙදලා දාන්න පුළුවන් right ඔන්න ඕකේ අදහස right දැන් ඒතර මේ වගේ ගාන දැන් මේක දැක්ක ගමන් පේන්න ඕනේ ඒක මොකද්ද එක ඍණ k වර්ග x කෙනෙක් ඉන්නේ එයාගේ වර්ග දෙකක අන්තරය දාගත්තොත් එක ඍණ මේ එක ඍණ k වතාවක් වර්ගමූල x එක ධන k වතාවක් එක ධන k වතාවක් වර්ගමූල x කෙනෙක් එනවා right ඊට පස්සේ බලනවා මේ දෙන්න ඇසුරෙන් ලවය ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා එක්කෝ අඩු කරලා එක්කෝ බෙදලා මොකක් එකතු කරලා හරි අඩු කරලා හරි right සරල අදහසක් right එතකොට මට තේරුණා එකතු කරොත් හරියන්නේ නැහැ අඩු කරොත් නම් මූල x ඇසුරෙන් ප්‍රකාශනයක් ගන්න පුළුවන් වැඩිපුර එනවා 2k කෙනෙක්. එයාව නැති කරගන්න 2k ගෙන් බෙදලා දාන්න. right එතකොට ගාන හැදෙන්නේ කොහොමද? i සමානයි අනුකල යට සාධක කඩපුවහම වර්ග දෙකක අන්තරයෙන් දාපුවහම එක ඍණ k වර්ගය එක ඍණ k වල වර්ගමූල x වතාවක් එක ධන k වල වර්ගමූල x කියන එක නානේ තියෙන්නේ right එතකොට එක ඍණ k වතාවක් වර්ගමූල x එක ධන k වතාවක් වර්ගමූල x දැන් බලනවා මෙන්න මෙයා ඇසුරෙන් ලවය ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා පුළුවන් කොහොමද කරන්න තියෙන්නේ මෙයාගෙන් මෙයාව අඩු කරනවා එයා ඒ කියන්නේ එක ධන k වල වර්ගමූල x කියන එක්කෙනාගෙන් ඍණ අපේ මෙන්න මෙයා අඩු කරනවා හරිද අඩු කළාම ඔන්න ඒ ප්‍රකාශනේ ලොකු අරහනක් දානවා හරිද ඒක ඇතුලේ වර්ගමූල x කෙනෙක් ඉන්නවා එයත් එක්ක ගුණිතයක් විදිහට 2k කෙනෙක් ඉන්නවා හරිද එයාව නැති කරන්න අපි මොකද කරන්නේ ගුණිතයක් විදිහටනේ 2k කෙනා ඉන්නේ අපි බෙදීමකින් 2k කෙනෙක් දාගන්න right ඊට පස්සේ i සමාන වෙනවා අපේ දාගත්ත කෙනා මෙහෙම දාගන්නේ අපේ මුල් ශ්‍රිතයට හානියක් වෙන හින්දා හානිය නවත්ත ගන්න ඊට පස්සේ අනුකල දැන් මොකද කරන්නේ වෙන වෙනම බෙදෙනවා වෙන වෙනම බෙදුනහම පළවෙනි මේ දැන් මෙහෙම තිබ්බොත් ඔන්න a ඍණ b a ධන b හරිද සරල සුළු කිරීමනේ මොකද කරන්නේ මෙහෙම තිබ්බොත් කරන්නේ වෙන වෙනම බෙදනවා a බෙදනවා a ධන b ගෙන් තියෙන ලකුණ b බෙදනවා a ධන b ගෙන් ඕකනේ සීන් එක ඒ යෙදීමම තමයි මෙතන තියෙන්නේ මම බෙදන ගමන්ම අනුකල ලකුණ දාලා ලියනවා බෙදන ගමන්ම අනුකල ලකුණක් දා ගන්නවා හරි බෙදන ගමන්ම අනුකල ලකුණක් දා ගන්නවා right එතකොට කොහොමද බෙදෙන්නේ මෙයාගේ මෙන්න එකටම මෙන්න මේක මෙන්න මේ සීන් එක ඒ දෙන බෙදුනහම ඉතුරු වෙනවා කවුද එක යට එක ඍණ k වල වර්ගමූල x කෙනෙක් dx right sorry මෙතන dx ඉන්න ඕන dx කියන එක න විශේෂ එයා ඉන්නවා right ඊට පස්සේ ඍණ මෙයත් එක්කම මේ ಗುಣ වෙනවනේ සාමාන්‍ය වරහණක් සුළු කරනවා වගේ ಗುಣ වීම සිද්ධ වෙන්නේ වර්ග අනුකල ඊට පස්සේ මෙයා මේ ප්‍රකාශන දෙක ගත්තාම එතන ඉතුරු වෙන්නේ එක ධන k ගේ වර්ගමූල x dx ඕකනේ තියෙන්නේ right දැන් මේක දිහා බලන්න ඕන දැන් බලපුවාම අපිට ශ්‍රිත දෙකක් හම් වෙනවා කවුද එක යට එක ඍණ k ගේ වර්ගමූල x සහ එක යට එක ධන k ගේ වර්ගමූල x right කවුද මෙන්න මෙයයි right දැන් මෙයාව අනුකලනය කරන්න වෙනවනේ මම මෙන්න මේ ප්‍රකාශනයේ j1 කියලා ගන්නවා. එතකොට j1 සමාන වෙනවා කාටද? j1 සමානයි අනුකල 1 යට
එක ඍණ k ගේ වර්ගමූල x dx right ඕකනේ සීන් එක දැන් බලනවා මෙන්න මේක දිහා දැන් අනුකලනය කරන්න තියෙන්නේ මොකද්ද කරන්න තියෙන්නේ right එතකොට අපි දන්නවා අනුකලනය කියන මේ අනුකලනය කිරීමේ තියෙන ක්‍රමවේදවල ප්‍රධාන සිතුවිල්ලක් තමයි මොකද්ද ශ්‍රිතේ දිහා බැලීම අනිවාර්යෙන් බලන්න බෑ ශ්‍රිතේ දිහා බලනවා මේ ශ්‍රිතේ සංකීර්ණ වෙන්න හේතුව මේ ශ්‍රිතේ සංකීර්ණ වෙන්න හේතුව හොයාගන්න ඕන right මේ ශ්‍රිතේ සංකීර්ණ වෙන්න හේතුව මේ ශ්‍රිතේ දිහා බලපුවම මේ ශ්‍රිතේ සංකීර්ණ වෙන්න හේතුව මොකද්ද මේ ශ්‍රිතේ සංකීර්ණ වෙන්න හේතුව තමයි මෙන්න මේ වර්ගමූල x කියන එක කෙනා right එතකොට අපි කල්පනා කරනවා right එහෙනම් මේ ශ්‍රිතේ සංකීර්ණ වීමට හේතුව වර්ගමූල x නේ ඌව නැති වෙන මේ සංකීර්ණ බව නැති වෙලා යන ආකාරයෙන් ආදේශයක් දෙනවා ශ්‍රිතේ සංකීර්ණ වෙන්න හේතුව හොයාගත්තා ඒ හේතුව නැති කරනවා කියන්නේ සංකීර්ණ බව නැති කරනවා ඒතකොට සංකීර්ණ බව නැති වෙලා යන ආකාරයෙන් අපි ආදේශයක් දෙන්න ඕන ඒතකොට මේකේ සංකීර්ණ බව වර්ගමූලේ නැති වෙලා යන ආකාරයෙන් අපි ප්‍රකාශ ආදේශයක් දෙන්න ඕන ඒක විජී ආදේශයක් වෙන්න පුළුවන් ත්‍රිකෝණමිතික ආදේශයක් වෙන්න පුළුවන් Tamanට කැමැත්තක් right ඒතකොට මම මෙහෙම ආදේශයක් ගන්නවා වර්ගමූල x දැන් මෙතන වර්ගමූලේ නැති වෙන්න ඕන වර්ගමූලේ නැති වෙන්න වර්ගමූලේ ඇතුළට වර්ගයක් ආව නම් හරිනේ වර්ගමූලේ නැති වෙන්න වර්ගමූලේ ඇතුළට වර්ගයක් ආව නම් හරිනේ ඒ අදහසින් මම x සමානයි u වර්ගය කියන ආදේශය ගන්නවා x සමානයි u වර්ගය කියලා ආදේශයක් ගන්නවා යන ආදේශයෙන් right එතකොට x කියන එක්කෙනා u බවට පත් වෙද්දී දැන් මෙන්න මේ සමස්ත අනුකල ශ්‍රිතයම u ගේ ශ්‍රිතයක් බවට පත් වෙන්න ඕන තේරුණාද ආදේශය දුන්නේ u විශේෂණ සමස්ත අනුකල ශ්‍රිතයම u ගේ ශ්‍රිතයක් බවට පත් වෙන්න ඕන right එතකොට මේක මොකද්ද කරන්න වෙන්නේ අවකලනය කරන්න වෙනවා මෙයාව මෙන්න මේ ප්‍රකාශනයේ මම u විශේෂයෙන් අවකලනය කරනවා right u විශේෂයෙන් කියද්දි මෙන්න මෙහෙම u විශේෂයෙන් x විශේෂයෙන් නම් මෙහෙම x විශේෂයෙන් right එතකොට මෙන්න මෙතෙන්ට තමයි x ගේ ශ්‍රිත වැටෙන්නේ right අවුලක් නැහැනේ එතකොට මෙයාව u විශේෂයෙන් අවකලනය කරපුවාම මෙන්න ගණිත කර්මයේ u විශේෂයෙන් අවකලනයේ x right එතනින් එහාට යාගේ සුළුවීමක් නැහැ ඊට පස්සේ u වර්ගය කියන එක්කෙනා u විශේෂයෙන් අවකලනය කරපුවාම මෙන්න දෙකක් u තේරෙන්න ඕන x වර්ගය කියන එක්කෙනාව x විශේෂයෙන් අවකලනය කළොත් එන්නේ කවුද x වර්ගය හරිද u වර්ගය කියන එක්කෙනාව u විශේෂයෙන් අවකලනය කරොත් එන්නේ දෙකක් x දෙකක් u right තේරුණාද y කියන එක්කෙනාව x විශේෂයෙන් අවකලනය කරොත් එතකොට මෙහෙම හිර වෙනවා මැෂින් එක මේක අවකලනය කියලා කියන්නේ ගණිතමය මැෂින් එකක් එකතු කිරීම අඩු කිරීම බෙදීම ගුණ කිරීම වගේ ගණිත කර්මයක් හරිද එතකොට මෙතන d යට dx නම් මෙතෙන්ට වැටෙන්න ඕන මේ මැෂින් එක වැඩ කරන්න අවකලනය වෙන්නේ s ගේ ශ්‍රිත right තේරුණා දැන් මෙතන හිතමුකෝ ඔන්න දැන් මේකේ මැෂින් එක වෙන්නේ du කියන මැෂින් එක දැන් මේක du කියන මැෂින් එක හරිද මේ මෙතෙන්ට වැටෙන්න ඕන කාගේ ශ්‍රිතද u ගේ ශ්‍රිත දැන් මෙතෙන්ට u වර්ගය වැටුනොත් ගානට 2u කියලා උත්තරයක් එනවා මෙතෙන්ට x කෙනෙක් වැටුනොත් dx යට du එච්චරයි එතනින් එහාට යන්න හිර වෙනවා අදහසක් right එතකොට මෙතන විචල්යන් වෙන් කරපුවාම මෙතන dx නේ තියෙන්නේ බං dx ටනේ ආදේශයක් දාගන්න වෙන්නේ එතකොට විචල්යන් වෙන් කරන්න විචල්යන් වෙන් කරද්දී හරස් ගුණ කිරීම වගේ හැසිරීමක් තියෙනවා දෙකක් u du වගේ හැසිරීමක් right dx සමානයි දෙවතාවක් du කියලා එනවා මේ ටික තේරුණානේ අවකලනේ right එතකොට දැන් මේක x ගේ ශ්‍රිතය දැන් u ගේ ශ්‍රිතයක් වීමට අවශ්‍යතාව ටික සපුරලා ඉවරයි. එතකොට j එක සමාන වෙනවා අනුකල dx වෙනුවට මාන්ට දාන්න පුළුවන් 2q du එක ඍණ වර්ගමූල x කියලා කියන්නේ u එක ඍණ ku වතාවක් dx right වැඩේ තේරුණා දැන් මෙතන මෙහෙම සීන් එකක් තියෙනවා හරිද මෙන්න මෙතන විශේෂිත දෙයක් ලියන්න තියෙනවා මොකද්ද මෙන්න මේ ප්‍රකාශනේ එතන පොඩ්ඩක් ඔයාලා හිතන්න මොකද්ද මෙතන ලියන්න ඕන ප්‍රකාශනය කියලා right ඒක බලන්න මෙතන ලියන්න ඕන ප්‍රකාශනය මොකද්ද කියලා ක්ලාස් එකේ ළමයි ටික බලන්න මෙතෙන්ට ලියන්න ඕන මොකද්ද කියලා මැසේජ් එකක් දාන්න හරිද මෙතෙන්ට ලියන්න ඕන මොකද්ද කියලා විශේෂ දෙයක් තියෙනවා ලියන්න right
right එතකොට මෙතෙන්ට ආවනේ හරි දැන් මොකද්ද තියෙන්නේ දැන් අපේ ශිතේ බවට පත් වෙලා තියෙනවා විනාඩියක් දෙන්න මේ බෝඩ් එකේ පේනවද කියලා බලන්න අවුලක් නැහැනේ ෂේප් එක යනවා right අපේ ශිතේ කවුද දැන් අනුකරණය කරන්න තියෙන්නේ මෙන්න මෙයා 2u වතාවක් d sorry 2u වතාවක් එක ඍණ ku දැන් මොකද්ද මේ තියෙන්නේ දැන් මේ හරය දැන් මෙතන හරයනේ හරය පුළුවන් තරම් සාධක කැඩලානේ තියෙන්නේ එක ඍණ ku කියලා කියන්නේ දැන් මෙතන හරය පුළුවන් තරම් හරය සරල හරය පුළුවන් තරම් සාධක කැඩලා තියෙන්නේ හරිද දැන් තව සාධක කැඩෙන්න දෙයක් නැහැ නේ right ඊට පස්සේ උඩ ඉන්නවා මෙතන බලයේ මාත්‍රය එක වෙච්ච යෝගේ මාත්‍රය එක වෙච්ච ශ්‍රිතයක් right එතකොට දැන් මෙතන කරන්න තියෙන්නේ j එක සමානයි 2u බෙදීම එක ඍණ ku කියලා තියෙනවා දැන් normal භින්න භාගයක් නැත්තම් මෙතන අදහස වෙන්නේ දැන් හරයේ තියෙනනේ හරය ඇසුරෙන් ලවය ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා බලන්න හරය ඇසුරෙන් ලවය ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා බලනවා මොකද හරයේ ඉන්න කෙනා උපරිම සාධක කැඩලා තියෙන්නේ right එතකොට බලනවා එතකොට එන්නේ මොකද්ද j එක සමානයි right අනුකල එක ඍණ ku ඉන්නවා හරයේ right ඊට පස්සේ බලනවා මේ හරය ඇසුරෙන් අපේ ලවය ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. දැන් අපේ හරය වෙන්නේ කවුද? එක ඍණ ku නේ. එක ඍණ ku තමයි අපේ හරය වෙන්නේ. right එතකොට හරය ඇසුරෙන් ලවය කියලා කියන්නේ 2u. right එතකොට බලනවා මේ එක ඍණ ku ඇසුරෙන් 2u කියන එක නා ප්‍රකාශ කරගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මෙයාගේ ඇතුලෙන් එක ඍණ ku කියන කෙනාගේ ඇතුලෙන් මෙන්න මේ 2u කියන කෙනා ගන්න පුළුවන්ද නැත්නම් u කියන කෙනා දෙක නියතයක් නේ මෙතන දෙක අපිට කෙලින් එළියට ගන්න පුළුවන් නේ right එතකොට ඉන්නේ u නේ right එතකොට එක ඍණ ku ඇසුරෙන් නැත්නම් එක ඍණ ku ගේ ඇතුලෙන් u කෙනෙක් ගන්න පුළුවන්ද කියලා බලමු පුළුවන්ද කියලා right මෙතන දැන් ඉන්නවනේ එක ඍණ ku ඉන්නේ මෙතන u කෙනෙක් ගන්න නම් මේ ප්‍රකාශනයේ කාගෙන් හරි ගුණ කරන්න ඕන දැන් මෙතන u ගේ සංගුණකයේ විදිහට ඍණ k කියන කෙනෙක් ඉන්නවා නේද ඍණ k කියන එක්කෙනාව නැති වෙලා යන ආකාරයට අපි මොකක් හරි සංඛ්‍යාවකින් ගුණ කරගන්න ඕන මේ ඍණ k කියන එක්කෙනා නැති වෙලා u එන ආකාරයෙන් right ධන u කෙනෙක් නෙන්න ඕන right එහෙනම් අනිවාර්ය ඍණකින් ගුණ වෙන්න ඕන k කියන එක්කෙනා නැති වෙලා යන්න එකයට k ගෙන් ගුණ වෙන්න ඕන right එතකොට මේක සුළු වුණාම මොකක්ද දෙන්නේ ඍණ 1 යට k ඍණයි ධන වෙනවා kට k කැපිලා යනවා u කෙනෙක් එනවා right ඔන්න දැන් මේ එක ඍණ ku කියන්නේ මේ අපේ හරය මෙන්න මේ නියතයකින් ගුණ කරගත්තාම අපිට u කියලා කෙනෙක් එනවා වැඩිපුර එනවා කවුද ඍණ 1 යට k කෙනෙක් වැඩිපුර එනවා ඍණ 1 යට k කෙනෙක් යාව නැති කරගන්න මොකද දාන්න වෙන්නේ ධන 1 යට k කෙනෙක් දාන්න වෙනවා ධන 1 යට k කෙනෙක් right එතකොට එතන අදහස එතකොට j එක සමාන වෙනවා j එක සමානයි දෙවතාවක් අනුකල u කියලා කියන්නේ හරය ඇසුරෙන් ප්‍රකාශනය කරොත් කොහොමද ඒක ප්‍රකාශනය කරගන්න වෙන්නේ එක ඍණ ku වතාවක් ඍණ 1 යට k බෙදීම එක ඍණ ku වැඩිපුර එන එක්කෙනා කවුද ඍණ 1 යට k කෙනෙක් යාව නැති කරන්න ධන 1 යට k කෙනෙක් එකතු කරනවා right එකතු කරන්නේ දැන් විශේෂ කවුද අපේ d u කියන එක්කෙනා right දැන් මොකද කරන්න තියෙන්නේ දැන් වෙන වෙනම බෙදන්න තියෙන්නේ වෙන වෙනම බෙදපුවාම j එක සමානයි දෙවතාවක් නියතේ එළියට යනවා ඍණ දෙක බෙදීම k කෙනෙක් එනවා අනුකල du කෙනෙක් එනවා ඊට පස්සේ ධන දෙවතාවක් නියතේ එළියට එනවා 1 යට එක ඍණ ku du කියලා එනවා right ඊට පස්සේ මොකද දැන් ඉතින් උත්තරේට යන්න තියෙන්නේ right එතකොට j එක සමානයි ඍණ දෙක බෙදීම k මේ u විශේෂයෙන් අවකලනය යන්නේ තියෙන්නේ මෙතන එකනේ තියෙන්නේ එතකොට එක කියන එක්කිනා u ගෙන් අවකලනය u විශේෂයෙන් අනුකලනය කරපුවාම එන්නේ u ධන දෙක බෙදීම k කෙනෙක් ඉන්නවා right දෙක බෙදීම k වතාවක් දැන් මෙතනත් මේ ශ්‍රිතයේ මේ හරය පුළුවන් තරම් සාධක කරලා ඉවරනේ මෙතනින් යා සාධක කරන්න බෑනේ ඊට පස්සේ බලනවා මේ හරය
ඇසුරෙන් ලවය ප්‍රකාශ කරන්න පුළුවන්ද කියන එකනේ දැන් මෙතන බැලුවා. ඊට පස්සේ බලනවා දැන් මෙතන මේ හරේ අවකලනය ලවය හදන්න පුළුවන්ද කියලා බලනවා. හරේ අවකලනයේ ලවය හදන්න පුළුවන්ද කියලා බලනවා. රයිට්. එතකොට හරේ අවකලනය වෙන්නේ මොකද්ද? හරේ අවකලනය වෙන්නේ ඍණ k කෙනෙක්නේ. එතකොට ඍණ k කෙනෙක් උඩ හිටියොත් වැඩේ හරිනේ. එතකොට ln ඇසුරෙන් උත්තරයට යන්න පුළුවන්. රයිට්. එතකොට මේකේ මේ කරලා තියෙන අය දන්නවා සරල අදහසක්නේ. රයිට්. එතකොට දැන් මෙතන එකනේ ඉන්නේ බං. එතකොට එක කියන එක්කෙනා මම ඍණ k ගෙන් ගුණ කරගන්නවා. වැරද්දන්නේ කරේ ඍණ k ගෙන් ගුණ කළා. එහෙනම් මම ඍණ k ගෙන් බෙදනවා. ඍණ k ගෙන් බෙදද්දි මෙතෙන්ට ඍණක් එනවා. ඒ කියන්නේ මේ ලකුණ මොකද්ද වෙන්නේ? මේ ලකුණ ඍණක් බවට පත් වෙනවා. මෙතෙන්ට k වර්ගයක් එනවා. රයිට්. එතකොට මෙතන ඍණ වෙනවා. මෙතන k වර්ගය වෙනවා. මෙතන ln එක ඍණ k u මාපාංක කියලා එනවා. ඔන්න j එකේ වැඩේ හරි. රයිට්. එතකොට j එකට අපිට ආව උත්තරේ මොකද්ද? j එක සමානයි j එක සමානයි j එක සමානයි ඍණ දෙකක් u බෙදීම k ඍණ දෙකක් u බෙදීම k ඍණ දෙක බෙදීම k වර්ගයේ වතාවක් ln එක ඍණ k u ගේ මාපාංකය. රයිට්. ඊට පස්සේ කවුද? ඊට පස්සේ j මම මේක j දෙක කියලා ගන්නම්කෝ. මේක j දෙක කියලා ගත්තොත් j දෙකත් සුළු කරගන්න පුළුවන්. දැන් සාමාන්‍ය ළමයිට j දෙක මේ දැන් මෙතන ඍණ විතරනේ මාරු වෙන්නේ බා. මෙතන ඍණ මෙතන ධන වෙන එකනේ වෙන්නේ. එහෙම හිතලා මේකෙන් අණුව ලියන්නත් පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් සුළු කරන්න දෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? මේක ඉක්මනට කරමු. ඔන්න අනුකල එක යට k එක ධන k ගේ වර්ගමූල x නේ තියෙන්නේ. ධන k වතාවක් වර්ගමූල x dx නේ තියෙන්නේ. රයිට්. එතකොට ආදේශය වෙන්නේ x සමානයි u වර්ගය කියන ආදේශයෙන් dx යට du සමානයි 2u. එතකොට j දෙක සමානයි අනුකල dx කියලා කියන්නේ 2u du යට එක ධන ku. රයිට්. එතකොට j දෙක සමානයි මෙතනම හදන්නම්කෝ. එතකොට j දෙක සමානයි දැන් බලන්නේ එක ධන ku ඇසුරෙන් u කියන එක්කෙනා ගන්න පුළුවන්ද කියලා. දැන් මෙතන දෙක කියන්නේ නියතයක් ඉඳලා එයාව එළියට ගන්න පුළුවන්නේ. රයිට්. දෙක කියන එක්කෙනා නියතයක් ඉඳලා එයාව එළියට ගත්තා. එතන එන්නේ එක ධන ku එක ධන ku ඇසුරෙන් ලියන්න පුළුවන්ද කියලා බලනවා. දැන් මෙතන එක ධන k වෙනවා. මෙතනත් එක ධන k වෙනවා. එතකොට අපිට ಗುಣ කරගන්න වෙන්නේ u කෙනෙක් එන්න මෙතෙන්ට ධන කෙනෙක්. එතකොට මෙතන මොකද්ද වෙන්නේ? මෙතන ඍණක් වෙනවා. හරිද? ඊට පස්සේ j දෙක සමානයි නියතේ වතාවක් k කෙනෙක් එනවා j දෙක. රයිට්. දෙක ඉන්නවා එක යට k වෙන වෙනම බෙදලා යනවා. මෙතෙන්ට එනවා u කෙනෙක් මෙතන ධනක් වෙනවා. රයිට්. ඊට පස්සේ මෙතන ඍණ ඉන්නවා. රයිට්. ඍණ දෙක බෙදීම k වර්ගයේ වතාවක් එක යට එක ධන k ඉන්නේ. එක ධන k නේ. රයිට්. එතකොට මෙතන ඔන්න ඔහොම කෙනෙක්. හරි නේද? වෙන වෙනම බෙදුනහම මෙතන ඍණ දෙක බෙදීම k වර්ගය එක යට එක ධන ku. රයිට්. එතකොට හරය අවකලනය කරලා බලපුවාම k කෙනෙක් එන්න ඕන. k කෙනෙක් දාගත්තා. යාව නැති කරන්න k කෙනෙක්ගෙන් බෙදුවම k වර්ගයක් එනවා. එතකොට මෙතන ඍණම තමයිනේ. රයිට්. ඔන්න j දෙක. එතකොට j දෙක කියලා කියන්නේ මෙයා ඉස්සරහින් ඍණක් වැටෙනවා නේද? රයිට්. එතකොට අපේ i සමාන වෙන්නේ කාටද? j එක ඍණ j දෙකටනේ. දැන් උතේ උත්තරේ ලියන්න තියෙන්නේ j i සමානයි j එක ඍණ j දෙක j එක ඍණ j දෙක j එක කියලා කියන්නේ මෙතන කවුද? ඍණ දෙකක් u බෙදීම k ඍණ දෙක බෙදීම k වර්ගය ln එක ඍණ k u ගේ මාපාංකය ඍණ දෙකක් u බෙදීම k මම මේ දෙකයි මේ දෙකයි කියන එක්කෙනා මේ පැත්තෙන් ಗುಣ කරලා තියෙන්නේ. හරිද? පොදු හරය දැන් මෙයා පොදු සාධකයන්නේ එයා එළියට අරන් දෙකයි කයෙන් ಗುಣ කරලා තියෙන්නේ. මේ පැත්තේ දෙකයි කෙනෙක් ඉන්නවා. රයිට්. එතකොට මෙතන දෙකයි k වතාවක් i සමානයි දෙකක් q
මෙතන ඍණ හින්දා මේක ඍණෙන් ගුණුනහම ධන දෙක බෙදීම k වර්ගයේ වතාවක් ln 1 ඍණ ku එක ධන ku එක ධන ku right දැන් මේ ඔක්කොගෙම දෙකක් ඉන්න හින්දා right දෙකට මේ දෙකට මෙයාට මෙයා කැපිලා යනවා. එතකොට k වතාවක් i සමාන වෙනවා ඍණ u බෙදීම k කෙනෙක් ඉන්නවා. මෙතන ඍණ u බෙදීම k කෙනෙක් ඉන්නවා. එතකොට ඍණ දෙකක් u බෙදීම k කෙනෙක් ඉන්නවා. right ඊට පස්සේ ඍණ එකයට k වර්ගයක් මේ දෙන්නගෙන් පොදුයිනේ. එයා එළියට ගත්තාම ln 1 ඍණ ku ඍණ ln 1 ධන ku කියලා එනවා. හරිද? right බෝඩ් එක පේනවද කියලා? right ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? ඊට පස්සේ දැන් අපිට i නේ හොයන්න ඕනේ. ඒතර i සමානයි k එකෙන් බෙදාගෙන ගියාපහු ඍණ දෙකක් u බෙදීම k වර්ගය ඍණ 1යට k ඝනය. දැන් මෙතන මොකද්ද? මෙතන මාපාංක ln බෙදීමක් තියෙනවා අඩු කිරීමක් තියෙනවා නම් බෙදීමකින් දැම්ම හැකි ln 1 ඍණ 1 ධන ku ගේ මාපාංකය ධන c right. එතකොට දැන් මේක u කියලා ගත්තේ අපි ආදේශයක්නේ. ඒතර u කියන එක න x ඇසුරෙන් දා ගන්න ඕනේ. ඒතකොට අපි ගත්තේ x සමානයි u වර්ගය කියන එක නේ. ඒතර u කියලා කියන්නේ වර්ගමූල x. ඒතකොට i සමාන වෙනවා ඍණ 2 බෙදීම k වර්ගයේ වතාවක් වර්ගමූල x ඍණ 1යට k ඝනය ln 1 ඍණ k වතාවක් වර්ගමූල x බෙදීම 1 ධන k වතාවක් වර්ගමූල x ගේ මාපාංකය ධන c. c is a arbitrary constant අවිමත නියතයක් කියලා යන්න පුළුවන්. right වැඩේ යන්නේ මෙතන දැන් මේකේ තිබ්බ මේ මොකක්ද අදහස මොකද්ද? ශ්‍රිතේ සංකීර්ණ වෙන්න හේතුව සොයලා හේතුව නැති වෙලා යනක ආකාරයෙන් ආදේශයක් දෙනවා. ඊට පස්සේ හරය පුළුවන් තරම් සුළු වෙලා තියෙනවා නම් හරය තවදුරටත් සුළු කරන්න නැත්නම් අපි බලනවා හරය ඇසුරෙන් ලවය ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. right ඒක අනුකල්ලේ සරල අදහසක් නෙවෙයි. දැන් මෙතන පොඩි විශේෂ දෙයක් තියෙනවා. මම මෙතන හිතන්න කිව්ව දෙයක් තියෙනවනේ මොකද්ද? අපි දන්නවා යම්කිසි සංඛ්‍යාවක් හරිද බිඳුවෙන් බෙදෙන්න බෑනේ. එහෙම කෙනෙක් අර්ථ දැක්වෙන්නේ නෑනේ. right එතකොට දැන් මෙතන බලන්නකො මේ 1 යට 2යි k 1 යට 2යි k i ට ආවේ මේ i ගේ උත්තරේ වෙන්නේ 2 බෙදීම k වර්ගය 1 යට k වර්ගය. right එතකොට මෙතන අනිවාර්යෙන් ලියවෙන්න මොකද්ද? k කියන එක්කෙනා අසමානයි බිඳුවයි කියලා ලියවෙන්න ඕන. right k කියන එක්කෙනා අසමානයි බිඳුවයි. හරිද? k කියන එක්කෙනා සමානයි බිඳුව වුණොත් වැඩේ හරියන්නේ නැහැ. එතකොට මේ අවස්ථාව මේ අපි මේ හදලා තියෙන්නේ k අසමානයි බිඳුවට. වැඩේ තේරුණාද? දැන් හැබැයි එයාලා අපිට දීලා තියෙනවා k කියන එක්කෙනා තාත්වික සංඛ්‍යාවක්ලු. right k කියන එක්කෙනා තාත්වික සංඛ්‍යාවක්ලු. එතකොට තාත්වික සංඛ්‍යාවක් ඇතුලේ k සමානයි බිඳුවත් විය හැකියි. හරිද? එතකොට මේ අපි හදුවේ k අසමානයි බිඳුවට. හරිද? එහෙනම් අනිවාර්යෙන් k සමානයි බිඳුව වෙද්දිත් හදලා පෙන්වන්න වෙනවා. right එතකොට මේකේ cases දෙකක් තියෙනවා. two cases right. පළවෙනි එක තමයි case 1 k සමානයි බිඳුව වීට. case දෙක වෙන්නේ k අසමානයි බිඳුව වීට. right ඒක කවුරු හරි හිතුවේ නැත්තම් අවුලක් නෑ. ඇයි දන්නවද? දැන් මේක k සමානයි බිඳුව කියන එක නා හිතුවේ නැත්තම් මුලින්ම මෙන්න මේ අවස්ථාවේදී යට ඒක හිතෙන්න ඕන. මේක ලියාගෙන යද්දි ලොවෙත් k කියන එක නා බිඳුවක් වෙන්න බෑනේ. k අසමානයි බිඳුවයි. හරිද? but මොකද්ද? k කියන එක නා අයතුළු තාත්වික සංඛ්‍යා කුලකයට. k කියන එක නා තාත්වික සංඛ්‍යා කුලකයට අයත් කියලා දීලා තියෙනවා. ඒතර k කියන එක නා තාත්වික සංඛ්‍යා කුලකයට අයත් කියලා දීලා තියෙනවා නම් අනිවාර්යෙන් cases දෙකකින් යන්න ඕන මේ. k සමානයි බිඳුවයි k අසමානයි බිඳුවයි කියන අවස්ථා දෙකේදීම හදන්න වෙනවා තමයි. right අපි බලමු දැන් මෙතන අපි k අසමානයි බිඳුවරනේ හැදුවේ. ඊකමඩ k සමානයි බිඳුව වුණොත් මොකද වෙන්නේ කියලා බලමු. right k සමානයි බිඳුව වුණොත් හරිද? k සමානයි බිඳුව වුණොත් i සමානයි අනුකල මූල x බෙදීම 1 ඍණ k වර්ගය x dx කෙනෙක් ඉන්නේ. i සමානයි අනුකල මූල x බෙදීම 1 ඍණ k වර්ග x කෙනෙක් ඉන්නේ. right එතකොට දැන් මෙතන k කියන එක කෙනා සමානයි බිඳුව වුණොත් දැන් මම මේ case 2 right case 2 ඒ කියන්නේ k සමානයි බිඳුව වුණොත් k සමානයි බිඳුව වුණොත් මෙහා බිඳුවක් වෙනවා. පොඩි අනුකලනයක් තියෙන්නේ. වර්ගමූල
x dx කෙනෙක් එනවනේ. එතකොට මේක වෙන්නේ කොහොමද? වර්ගමූලය කියලා කියන්නේ x ගේ භාගවෙනි බලය dx. right. එතකොට i සමාන වෙනවා x භාගෙට ධන එකක් එකතු කරනවා ඒකෙන් බෙදනවා. ධන c. right. ඕකනේ වෙන්නේ. ඒක අවුලක් නෑ නේද? එතකොට ඔන්න කේසස් දෙකකට යන්න ඕනේ. ඒක තේරෙනවා මෙන්න මෙතනින්. මේ උත්තරේ ලිව්වහම මේ k අසමානයි බිඳුව කියන එක නේ අනිවාර්යයෙන් ලියවෙනවනේ බා. කවදාවත් k සමාන දැන් මෙතනන්නේ k සමානයි බිඳුව වෙන්න බෑ. k අසමානයි බිඳුවයි. right. ඊට පස්සේ අපි තේරෙනවා මේ k කියන එක න තාත්වික සංඛ්‍යා කුලකයේ කෙනෙක්ලු. හරිද? එතකොට අපි මේක k අසමානයි බිඳුව අවස්ථාවට තමයි මේ හදලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් k සමානයි බිඳුවටත් හැදිය යුතුයි මේ. ඒ k අයත් ආර්නේ. right. එතකොට මේ හැදුවේ k අසමානයි අවස්ථාවට k අසමානයි බිඳුව අවස්ථාවට එක් විදිහකටනේ. right. අපි බලමු දැන් තව හිතන්න පුළුවන්ද කියලා මේකේ. right. ඔන්න මේ case 2 එක මගේ. case 2 k අසමානයි බිඳුවට. right. දැන් මේක අපේ i සමානයි අනුකල වර්ගමූල x බෙදීම එකරින k වර්ග x නේ. දැන් මෙතන දැන් සමහර ළමයෙක්ට මෙතනම අර මන් දුන්න විදියට හිතන්න පුළුවන්. මොකද ශ්‍රිතේ සංකීර්ණ වෙන්න බැලුවා, ශ්‍රිතේ දිහා බැලුවා, ශ්‍රිතේ සංකීර්ණ වෙන්න හේතුව බැලුවා. දැන් මෙතන ශ්‍රිතේ වෙන්නේ කවුද? අනුකල ශ්‍රිතේ වෙන්නේ වර්ගමූල x බෙදීම එකරින k වර්ග x. right. එතකොට මේක සංකීර්ණ වෙලා තියෙන කවුරු හින්දාද? සංකීර්ණ වෙන්න හේතුව මෙතනත් වර්ගමූල xම තමයි. right. අපි බලමු මෙතනම ඒ ආදේශය දීලා වර්ගමූල x සමානයි. දැන් x කියන එක්කෙනානේ වර්ගමූල x කියන එක්කෙනානේ මෙතන සංකීර්ණ වෙන්න හේතුව. එතකොට වර්ගමූලයනේ ඇත්තටම හේතුව. වර්ගමූලේ නැති වෙලා යන ආකාරයට අපිට ආදේශය දෙන්න නම් අර වගේම තමයි x සමානයි u වර්ගය වගේ ආදේශයක්. right. එතකොට මම මේක දැන් ඉස්සෙල්ලා මම u විශේෂයෙන් අවකලනය කරේ. දැන් මම x විශේෂයෙන් අවකලනය කරන්නම්. x විශේෂයෙන් මෙයා අවකලනය කරොත් හරිද? x විශේෂයෙන් අවකලනය කරොත් උත්තරේ ඒකයි. right. ඊට පස්සේ දැන් මේ u වර්ගය කියන එක්කෙනාව x විශේෂයෙන් අවකලනය කරොත් u වර්ගය කියන එක්කෙනාව x විශේෂයෙන් අවකලනය කරොත් මොකද්ද වෙන්නේ? එකටම මෙයාව u විශේෂයෙන් අවකලනය කරනවා. හරිද? u විශේෂයෙන් අවකලනය කරනවා x විශේෂයෙන් අවකලනය කරනවා. u විශේෂයෙන් අවකලනය කරොත් මේ දැන් මෙතන u වර්ගයෙන් ඉන්නේ. එයාව du විශේෂයෙන් අවකලනය කරනවා. දැන් අපිට ඕන x අපි මං කරන්නේ x විශේෂයෙන්. හරිද? x විශේෂයෙන් තමයි අවකලනය කරන්නේ. right. එතකොට අනිවාර්යෙන් d යට dx කෙනෙක් තමයි එන්න ඕන. right. එතකොට දැන් මට මෙයාව එකපාර මෙහෙම ගාපුවම මැෂින් එක හිර වෙනවා. හරිද? එකපාර x විශේෂයෙන් අවකලනය කරන්න බෑ. එතකොට දාම නීතිය. ඒකට මම u විශේෂයෙන් අවකලනය කරනවා මෙයාව. හරිද? ඇයි එයා u ගේ ශිතයක් නේ. u ගේ ශිතයක් u විශේෂයෙන් අවකලනය වෙනවනේ. ඊට පස්සේ මම මෙයාව මොකද්ද කරන්නේ? dx ගෙන් අවකලනය කරනවා. right. මෙන්න මෙයාට අර කැපිලා යනවා වගේ අදහසක්. හරිද? තේරුණාද? නිකන් කැපිලා යනවා වගේනේ අවසානයේ d dx කෙනෙක් එනවා වගේ ඒ වගේ හැසිරෙනවා. හරිද? එතකොට මම u වර්ගය කියන එකේනාව එකටම u විශේෂයෙන් අවකලනය කරනවා. u විශේෂයෙන් අවකලනය කරාම 2u. ඊට පස්සේ මම u මේ ශ්‍රිතය මෙන්න මේ ශ්‍රිතය එකටම u වර්ගය අවකලනය කරා u විශේෂයෙන්. ඊට පස්සේ u අවකලනය කරා x විශේෂයෙන්. right. ඔන්න ඊට පස්සේ මෙතන විචල්‍ය වෙන් කරොත් dx සමානයි 2u du. right. අරකම තමයි මම ඉස්සෙල්ලා u ගෙන් අවකලනය කරා. දැන් x ගෙන් අවකලනය කරා. right. එතකොට මෙතන i සමාන වෙනවා අනුකල උඩට එනවා කවුද? u කෙනෙක්, යට එනවා එකරින k වර්ග u වර්ග කෙනෙක්. ඊට පස්සේ මෙතන එනවා 2යි u කෙනෙක්ද u වර්ග වෙනවා du කෙනෙක් ඉන්නවා. හරිද? ඊට පස්සේ දැන් බලනවා දැන් ඕනනම් මේක අපිට මේ දැන් එකරින ku කෙනෙක් ඉන්නේ බා. එකරින k වර්ග u වර්ගනේ. එයා වර්ග දෙකක අන්තරයට දාගන්න පුළුවන් නේ. එයා වර්ග දෙකක අන්තරයට දාගත්තාම එකරින k වර්ග u වර්ග කියන එක නා එකරින kuයි එක ධන ku ඇසුරෙන් එන්නේ. හරිද? එතකොට දැන් මෙතන ඉන්නවා u වර්ගය කියලා කියන්නේ u ගුණ කිරීම u කෙනෙක් නේ. එතකොට u කෙනෙක්ව මෙන්න මේ හරයන් දෙක එකතු කරලා අඩු කරලා ගන්න පුළුවන්ද? පුළුවන්. අවුලක් නැහැ. හැබැයි ආයි u කෙනෙක්ව ගන්න ඕනනේ. එතකොට එතන ටිකක් සංකීර්ණ බව වැඩි නේද? ඔන්න ගණන් කල්පනා කරන විදිය, හදන විදිය, ඒ කියන්නේ හදන්න හිතන විදිය. right. අවුල්නේ නිකන් u වර්ගයක් නෙන්නේ. හැබැයි දැන් මෙතනම බලන්නකෝ. දැන් මෙතනම හරයේ ඉන්නේ u වර්ගයක් නේ.
දෙක එළියට ගත්තාම u වර්ගයක් නේ. එතකොට u වර්ගය කියන එක්කෙනාව මෙන්න මේ හරය ඇසුරෙන් මේ u වර්ගය කියන එක්කෙනාව හරය ඇසුරෙන් ලස්සන ප්‍රකාශ කරන්න පුළුවන් කියලා හිතනවනේ අයියේ. හරයේත් u වර්ගයක් ඉන්නවනේ බයි. එතකොට එක ඍණ k වර්ග u වර්ග ඉන්නවා. මම මේ හරේ එක ඍණ k වර්ග u වර්ග කියන එක්කෙනාගෙන් u වර්ගයක් ගන්න මම ඍණ 1 යට k වර්ගයකින් ගුණ කරනවා. ඍණ 1 යට k වර්ගයකින් ගුණ කරනවා. ඊට පස්සේ වැඩිපුර එනවා කවුද? ඍණ 1 යට k කෙනෙක් යාව නැති කරන්න ධන 1 යට k වර්ගයක් දානවා. දානවා කියන්නේ එකතු කරනවා. හරිද? dx වැඩේ තේරුණාද දැන්? දැන් වෙන වෙනම බෙදමු. දැන් වෙන වෙනම බෙදමු. එතකොට i සමාන වෙනවා ඍණ 2 බෙදීම k වර්ගය. දැන් මෙතනත් ඔයාලට තේරෙනවද මේ කේස් එක හරි කියලා? මේ k සමානයි බිඳුව අවස්ථාවට හැදුවේ කියලා. k අසමානයි බිඳුව අවස්ථාවට. ඒ හරියට කවදාවත් බිඳුව වෙන්න බෑනේ. හැබැයි දැන් මෙයාලා k අසමානයි බිඳුව කියලා දීලා තිබ්බනම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? k අසමානයි බිඳුව කියලා දීලා තිබ්බනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අවස්ථාවට විතරක් හදන්න පුළුවන්. හැබැයි මෙතන යාලා k තාත්වික සංඛ්‍යාවක් කියලා දීලා තියෙනනේ. k අයත් තාත්වික සංඛ්‍යාවක් කියලා. ඒතකොට cases දෙකකට අනිවාර්යෙන් යන්න වෙනවා මේ. තේරෙන්න ඕන දැන්. ඊට පස්සේ මෙයාට මෙයා කැපිලා යනවා අනුකල d මෙතන u du කෙනෙක් එනවා. ධන දෙක කියන එක නේ එළියට ගන්නවා k වර්ගයත් එළියට ගන්නවා. ඔන්න දැන් හරේ එකක් ලවයේ එකක් වෙලා දැන් බලනවා මොකද්ද? හරේ උපරිම සාධක කඩා ගන්න. හරේ උපරිම සාධක දෙන්නේ වර්ග දෙකක අන්තරෙන්. එක ඍණ ku එක ධන ku. right. දැන් මොකද්ද අදහස? දැන් බලනවා මෙන්න මේ ප්‍රකාශනයේ හරය ඇසුරෙන් ලවයේ ලියා ගන්න පුළුවන්ද කියලා. හරිද? හරය ඇසුරෙන් ලවයේ ලියා ගන්න පුළුවන්ද කියලා. බලමු. i සමානයි මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන මෙතන උත්තරේ දාමු u විෂයෙන් අවකලනය කරම මෙන්න උත්තරේ u ධන දෙක බෙදීම k වර්ගයක් ඉන්නවා අනුකල ලකුණු ඉන්නවා. දැන් මොකද කරන්න තියෙන්නේ? අපේ මෙන්න මේ හරය ඇසුරෙන් ලවයේ ලියා ගන්න පුළුවන්ද කියලා බලනවා. පුළුවන්ද බැරිද? එකතු කරලා අඩු කරලා බලන්න. පුළුවන් නේ එකතු කරපන්කෝ ku ට ku කැපිලා යනවා. දෙකක් වැඩිපුර එනවා. හරිද? දෙකක් නේ වැඩිපුර එන්නේ. දැන් මෙතන ඉන්නේ එක. ඒතර මම දෙකකින් ගුණ කළා දෙකකින් බෙදලා දැම්මම හරිනේ. ඒතකොට මෙහෙම කෙලින්ම මෙහෙම දැම්මම හරිනේ. දෙක දාලා දෙකෙන් බෙදලා දැම්මම හරිනේ බා. දෙකට දෙක කැපිලා ගිහලා එකම තමයි ඒතකොට ඉන්නේ. තේරුණාද? එතකොට එතන දෙක දාන්නේ නැහැ. හරිද? එතන දාන්නේ දෙක වෙනුවට මොකද්ද මේ මෙන්න මේ ප්‍රකාශන දෙක එකතු කරපුවාම තමයි දෙක එන්නේ. ඒ එන දෙක නැති කරන්න තමයි මෙතනින් දෙකක් දාන්නේ. ධන එක ධන ku. හරිද? ඊළඟ පියවරේදී මෙයාට මෙයා කපලා 2යි කියලා දාන්නේ. ඊට පස්සේ ඊළඟ පියවරේදී දෙකට දෙක කපලා ආයේ මේකම තමයි එන්නේ. හරිද? මේ භින්න භාග කඩන එකේ සරල ආකාරය. මේ භින්න භාග තමයි අපි කඩන්නේ. එක ඍණ ku. මෙතන එක ධන ku. right. ඊට පස්සේ i සමානයි ඍණ දෙක බෙදීම k වර්ගයේ වතාවක් u ධන දෙකට දෙක කැපිලා ගියාපුවාම 1 යට k වර්ගය අනුකල වෙනම වෙනම බෙදන්න. මෙතන එක ධන ku කෙනෙක් කෙනවා du ධන මම එක ධන k වර්ගයෙන් බෙදා ගුණ කරගෙන යනවා. හරිද? එක ධන k වර්ගයේ වතාවක් අනුකල එක ඍණ ku du. right. ඊට පස්සේ දැන් මේ හරය බැලුවා. හරය දැන් සාධක කැල්ල ඉවරයි. ලවයේ එකක් ඉන්නේ. මෙතනත් එහෙම ඉන්න. දැන් මොකද්ද බලන්නේ? මූලික සිතුවිල්ල. මූලිකම සිතුවිල්ල තමයි හරය අවකලනය කරලා බලනවා. හරය අවකලනය කරන බලනවා ලවයේ ඒ ඇසුරෙන් ලියන්න පුළුවන්ද කියලා. හරය කවුද? එක ධන ku නේ. එක ධන ku කියන එක්කෙනා u විෂයෙන් අවකලනය කරපුවාම එන්නේ බිඳුවයි ධන k නේ. k කියන කෙනෙක් ඇසුරෙන් ලවයේ ලියන්න පුළුවන්ද කියලා බලනවා. පුළුවන්ද බැරිද? පුළුවන් නේ බා. මේ බෝඩ් එක පේනවා නේද? අවුලන්න පැහැදිලිනේ. දැන් එතන එක ධන ku සාධක කැඩලත් ඉවරයි. හරේ ඉන්නවා එකක්. දැන් බලනවා හරේ ඇසුරෙන් ලවයේ ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. හරේ ඇසුරෙන් ලවයේ ප්‍රකාශ කරන්න පුළුවන්. හරේ අවකලනය කරලා බලනවා. හරය අවකලනය කරලා බලනවා. ඒ හරේ අවකලනයේ එන එක්කෙනා ලවයේ හදා ගන්න පුළුවන්ද කියලා. එතකොට එක ධන ku කියන එක්කෙනා u විෂයෙන් අවකලනය කරාම එනවා u කෙනෙක්. k කෙනෙක්. එතකොට k කියන එක්කෙනා හරේ පුළුවන් නේ බා. කෙලින්ම k කෙනෙක්ගෙන් ගුණ කරලා. එතකොට අපි k කෙනෙක්ගෙන් ගුණ කරලා කරේ වැරද්දන්නේ. එහෙනම් k කෙනෙක්ගෙන් බෙදන්න ඕන. බෙදාදී මෙතන ගණය වෙනවා. මෙතනත් ඒකම තමයි. මෙතන හැබැයි මේ මොකද්ද වෙන්නේ?
මෙතන අවකලනය කරාම ඉන්නේ ඍණ k කෙනෙක්. එතකොට ඍණ k කෙනෙක් දාලා ඍණ k කෙනෙක්ගෙන් තමයි බෙදන්න ඕනේ. එතකොට මෙතන ඍණ වෙනවා. මෙතන k ගේ ගණයක් එනවා. right. ඊට පස්සේ දැන් උත්තරේ i සමානයි ඍණ 2 බෙදීම k වර්ගයේ වතාවක් u ධන 1යට k ගේ ඝනයේ වතාවක් ln 1 ධන k u ගේ මාපාංකය ඍණ 1යට k ඝනයේ වතාවක් ln 1 ඍණ k u right. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් මේක u ආදේශයක් නිදාගත්තේ. u කියන අය ඔක්කොම x විශේෂයෙන් යන්න ඕන. x ගෙන් ලියන්න ඕන. එතකොට i සමානයි ඍණ 2 බෙදීම k වතාවක් u කියලා කියන්නේ වර්ගමූල x ධන 1යට k ඝනයේ වතාවක් එයාව පොදු සාධකයක් විදිහට එළිය ගත්තාම ඇතුළ එනවා ln 1 ධන ku කියලා කියන්නේ මූල x ඍණකින්ද බෙදීම 1 ඍණ k වර්ගමූල x. මම හිතනවා හරි කියලා සුළු කිරීම. right. ධන c අනුව a මෙට්‍රික් කොහොමද කියන්නේ අභිමත නියතයක්. right. ඒතර දැන් මේකෙත් k සමාන බිඳුවේදී අර සීන් එකම තමයි වෙන්නේ. right. තව මේකේ පොඩි අදහසක් තියෙනවා. මේ ගාන හදන්න පුළුවන් තව ක්‍රමයක්. දැන් අපි ආදේශ දුන්නේ දෙකම VG ආදේශයක් නේ ගත්තේ. VG ආදේශයක් ගත්තා. ඒ VG ආදේශයේ අවස්ථා දෙකකදී හොයාගත්තා. අවස්ථා දෙකදී මෙතෙන්ට මේ අර සංකීර්ණ බවට හේතුව හොයලා ඒ ආදේශය ගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් සුළු කරලා ගිහිල්ලා මැදදී ආදේශය දාලා හැදුවා. right. දැන් මේකේ මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. දැන් මේ වගේ ගානක පොඩි දෙයක් කියලා දෙන්න. හරිද? මෙතන තියෙන්නේ බා එක ඍණ කෙනෙක් නේ. මෙන්න මේ එක ඍණ කට්ටිය. හරිද? එක ඍණ කට්ටිය. තව තියෙනවා cos 2x ගේ සූත්‍රය. එක ඍණ cos 2x කවුද? sin වර්ගය. හරිද? එක ධන cos 2x cos වර්ගයේ x. මෙන්න මේ වගේ. ඊට පස්සේ එක ඍණ cos වර්ගයේ x සමානයි sin වර්ගයේ x. හරි නේද? එක ඍණ cos දෙවතාවක්. right. දැන් මෙන්න මේ වගේ ආදේශ තිබ්බොත් දැන් මේ මෙතන තියෙන්නේ බා එක ඍණ කෙනෙක්නේ. එක ඍණ කෙනෙක්නේ. එක ඍණ කෙනෙක්නේ. ඒතකොට මෙන්න මේ වගේ තැන්වල ත්‍රිකෝණමිතික ආදේශය භාවිතා කරන්න පුළුවන් කොහොමද? අපි දන්නවා එක ඍණ මොකක් හරි ලේසිම එක ඍණ cos වර්ගයේ x වගේ කෙනෙක්, එක ඍණ sin වර්ගයේ x කෙනෙක් වගේ දැම්මොත් එතෙන්ට දාගන්න පුළුවන් අපිට එක ඍණ sin වර්ගය දාගත්තොත් cos වර්ගය දාගන්න පුළුවන්. එක ඍණ cos වර්ගය දාගත්තොත් sin වර්ගය වගේ දාගන්න පුළුවන්. right. එතකොට මම දැන් මෙතන මෙහෙම ලස්සන අදහස් ටික කර දැන් මෙතන විවරණයක් කරන්න හරි. ඒතකොට දැන් මම මෙතන වර්ගමූල x කෙනෙකුත් ඉන්නවා. හරිද? දැන් මට හිතුණා මෙතන එක ඍණ k වර්ග x කෙනෙක් ඉන්නේ. එක ඍණ k වර්ග x කෙනෙක් ඉන්නේ. right. එතකොට එක ඍණ k වර්ග x කෙනෙක් ඉන්න හින්දා මම මෙන්න මෙහෙම ආදේශයක් ගන්නවා. k වර්ගයේ x කියන එක්කෙනා සමානයි sin වර්ග θ කියන ආදේශය ගන්නවා. right. k වර්ගයේ x සමානයි sin වර්ග θ කියන ආදේශය ගන්නවා. k වර්ගයේ x සමානයි sin වර්ග θ කියන ආදේශය. හරිද? ඒ ආදේශය ගත්තහම හරිද? එතකොට x සමාන වෙන්නේ කාටද? x සමාන වෙනවා sin වර්ග θ බෙදීම k වර්ගයට. sin වර්ග θ බෙදීම k වර්ගයට. sin වර්ග θ බෙදීම k වර්ගයට. right. තේරුණාද? එතකොට දැන් ඔයාලට තේරෙනවද? දැන් මෙතන තව ආදේශයක් ගන්න පුළුවන් නෙමෙයි. දැන් මම sin වර්ග ගත්තා. හරිද? එතකොට k වර්ගයේ x සමානයි cos වර්ග θ කියලා ගන්න බැරිද? cos වර්ග θ. එතකොට x සමාන වෙන්නේ cos වර්ග θ බෙදීම k වර්ගයට. හරිද? right. දැන් මේ ආදේශය ගත්තොත් හරයට එන්නේ කවුද? හරයට එන්නේ එක ඍණ k වර්ගයේ x වෙනුවට sin වර්ග θ දාන්න. එතකොට එක ඍණ sin වර්ග θ කියලා කියන්නේ cos වර්ග θ. cos වර්ග θ හරයට එනවා. හරිද? ඊට පස්සේ මේ ආදේශය ගත්තොත් හරයට එනවා sin වර්ග θ. හරිද? ඊට පස්සේ මේ තව තියෙනව නෙමෙයි.
එක ඍණ cos 2යි x වගේ අයත් ඉන්නවනේ. එතකොට මට මෙහෙම කරන්න බැරිද? හරිද? k වර්ගයේ x වෙනුවට හරිද? k වර්ගයේ x වෙනුවට cos 2යි x කියන එක නා ගන්න බැරිද? පුළුවන් නේ, අවුලක් නැහැ නේ. එතකොට දැන් k වර්ගයේ x වෙනුවට cos 2යි x කියන එක නා ගත්තොත් හරියට එන්නේ කවුද? එක ඍණ cos 2යි x කියලා කියන්නේ දෙවතාවක් sin වර්ගය මෙතන θ කියලා ගමුකෝ. cos 2යි θ කියලා ගමුකෝ. cos 2යි θ කියලා ගත්තොත් හරියට එන්නේ දෙවතාවක් sin වර්ගයේ θ නේ. දෙවතාවක් sin වර්ගයේ θ. හරිද? එතකොට එතන x කියන එක නා සමාන වෙන්නේ cos 2ක් θ බෙදීම k වර්ගයට. දැන් මේක දාන්න බෑනේ. රයිට්, මෙතන එක ඍණ cos 2යි x කෙනෙක් ඉන්නේ. රයිට්, එතකොට දැක්කද මේ ගන්න පුළුවන් ආදේශ වර්ග. ඇයි එක රින කෙනෙක් ඉන්නේ? එතකොට අපි දන්නවා ත්‍රිකෝණමිතියේ එක රින කට්ටිය ඉන්නවා, එක රින sin වර්ග θ ඉන්නවා, එක රින cos වර්ග θ ඉන්නවා, එක රින cos 2යි x කෙනෙක් ඉන්නවා. ඔන්න ඔය වගේ සෙට් එකක් ඉන්නවානේ. එතකොට මෙන්න මේ වගේ මෙන්න මේ k වර්ග x වගේ තැනකට sin වර්ග θ, cos වර්ග θ, ඊට පස්සේ cos 2යි x වගේ කෙනෙක් ගත්තොත් අපිට එතන මිරිකලා හකුලලා මොකද්ද ගන්න පුළුවන්? තනි ත්‍රිකෝණමිතික ප්‍රකාශනයක් ගන්න පුළුවන්. රයිට්, ඒක අදහස තේරෙනවනේ. ඊට පස්සේ අපි දැන් මෙතනින් x කියන එක දැන් මෙතන විචල්්‍ය වෙන්නේ x නේ. බං කොහොමත් මේ දැන් ගාන මැදදී x කියන එක්කෙනාව මේ θ ඇසුරෙන් හොයාගන්න ඕන අනිවාර්ය ආදේශයක් තියෙනවා. ඒ කියන්නේ x කියන එක්කෙනාව දැන් මේ අපි විශේෂයෙන් දැන් මෙතන මේ x ගේ විශේෂ දැන් මෙතන x විශේෂ θ විශේෂයට මාරු වෙද්දී මේක මේ අනුකල සිතේ දැන් තියෙන x ගේ අනුකල සිතයක් ඒක θ ගේ අනුකල සිතයක් බවට පත් වෙනවා. හරිද? එතකොට θ ගේ අනුකල සිතයක් බවට පත් වෙද්දී මේ x ලා එවුව තියෙන්න බෑ. එතකොට මේ x කියන අයත් කවුද බවට පත් වෙන්න ඕන? θ ගේ සිත බවට පත් වෙන්න ඕන. රයිට්. එතකොට දැන් මෙතන x කෙනෙකුත් නෙමෙයි ඉන්නේ. මෙතන වර්ගමූල x කෙනෙක් ඉන්නේ. රයිට්. එතකොට දැන් අපිට ආදේශය දාන්න වෙන්නේ වර්ගමූල x ට. වර්ගමූල x ට ආදේශය දාපුවම මෙතන නම් අවුලක් නැහැ. මේ වර්ගයට වර්ගයක පිට ලස්සනට මෙතන දාන්න පුළුවන් වර්ගමූල x වෙනුවට මොකද? sin θ බෙදීම k කියන එක්කෙනාව. මෙතන x වෙනුවට දාන්න පුළුවන් cos θ බෙදීම k කියන කෙනාව. මෙතන මොකද්ද x වෙනුවට දාන්න පුළුවන්? x වෙනුවට දාන්න වෙන්නේ cos 2යි θ බෙදීම k. මෙතන වර්ගමූලයක් එනවා. දැක්කද? දැන් අපි අනුකලනය කරද්දි මොකද්ද කරන්න ඕන? අනුකලනය කරද්දි සිතේ සංකීර්ණ කරගෙන හරියන්නේ නැහනේ. පියවරෙන් පියවරට යද්දි සිතේ මොකද්ද කරන්න ඕන? සරල වෙන ආකාරයට තමයි අනාගත තීරණ ගන්න ඕන. හැබැයි දැන් මෙතන අපි මෙන්න මේ cos 2යි θ කියන ආදේශය ගත්තොත් හරිද? cos 2යි θ කියන ආදේශය ගත්තොත් මේ ශ්‍රිතේ මැදට යද්දි ශ්‍රිතේ තිබ්බටත් වඩා සංකීර්ණ වෙනවා. හරිද? එතකොට ඒ වගේ ආදේශ වලට අපි මේ වගේ තැනක මූල ගත්තේ දෙන්නේ නැහැ. තේරුණාද? මෙන්න මේ වගේ වර්ග ඒක තේරෙනවද? දැන් මෙතන k වර්ගය x කෙනෙක් ඉන්නේ sin වර්ග θ එකකුත් ඉන්නේ. මෙතන වර්ග. එතකොට x කියන එක කෙනා වර්ග දෙකක් ඇසුරෙන් තමයි එන්නේ මේ. එතකොට එයාගේ වර්ගමූලය ගද්දි වර්ගයට වර්ගය නැති වෙලා ගිහිල්ලා රේඛීය මාත්‍ර එක වෙච්ච කෙනෙක් එනවා. රයිට්? තේරුණාද? එතකොට මම ඔන්න ඒක අදහසක්. හරිද? ඒ ආදේශය තෝරගැනීමේදී. එතකොට මම මෙතන ගන්න පුළුවන් හොඳම ආදේශය k වර්ගයේ x සමානයි sin වර්ගයේ θ හරි cos වර්ගයේ θ හරි. මම k වර්ගයේ x සමානයි sin වර්ග θ කියන ආදේශය ගන්නවා. මෙතනත් කේසස් දෙකකට යන්න වෙනවා. හරිද? කොහොමද දැන් k සමානයි බිඳුව ඒක අපි හැදුවානේ. දැන් මම මේ විවරණයක් කරන්නේ. ඒ හින්දා අවුලක් නැහැ. රයිට්. එතකොට මම මේක x විශේෂයෙන් අවකලනය කරන්නම්කෝ. x විශේෂයෙන් අවකලනය කරද්දී ඔන්න k වර්ගයේ නියතයක් ඉඳ එයා එළියේ ඉන්නවා. x ගෙන් අවකලනය කරාම 1යි. ඊට පස්සේ එකට මෙයාව θ ගෙන් x ගෙන් අවකලනය කරන්න බෑනේ. පුළුවන් කෙනාගෙන් අවකලනය. θ ගෙන් අවකලනය කරපුවම දෙවතාවක් sin θ cos θ. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඊට පස්සේ θව x විශේෂයෙන් අවකලනය කරලා දානවා. දාම නීතිය. රයිට්. ඒකටම θ විශේෂයෙන් අවකලනය කරා. ඊට පස්සේ θව x විශේෂයෙන් අවකලනය කරා. රයිට්. ඊට පස්සේ විචල්්‍ය වෙන් කරනවා. විචල්්‍ය වෙන් කරපුවාම දන්නවා dx මෙහාට යනවා, k වර්ගයේ යට යනවා. ඒකම ලියන්න යන්නේ නැහැ. රයිට්. ඊට පස්සේ i සමාන වෙනවා. i සමානයි අනුකල වර්ගමූල x කියලා කියන්නේ. එතකොට මෙතන වර්ගමූල x වෙනුවට දාන්න පුළුවන් කවුද? sin θ බෙදීම k. sin θ බෙදීම k. රයිට්. එතකොට එක ඍණ k වර්ග x වෙනුවට k වර්ග x වෙනුවට sin වර්ග θ දාපුවා මෙතන ඉන්නේ එක ඍණ sin වර්ග θ. ඒ කියලා කියන්නේ cos වර්ගයේ θ. cos වර්ගය
තීටා. ඊට පස්සේ dx වෙනුවට ආදේශය දාපුවම dx කියලා කියන්නේ දෙවතාවක් sin තීටා cos තීටා බෙදීම k වර්ගය d තීටා. ඊට පස්සේ k වර්ගයයි k ගුණ වුණාම k වර්ගයයි k ගුණ වුණාම එතන k ඝණයක් එනවා. එකයට k ඝණයක් එනවා අනුකල. ඊට පස්සේ යට එනවා දෙකත් එළියට ගමු. 2k නියත ටික එළියට ගත්තා. උඩ එනවා sin කෙනෙක්ට කැපිලා යනවා cos කෙනෙක්ට cos වර්ගයෙන් කැපිලා ගිහිල්ලා sin වර්ග θ එනවා. sin වර්ග θ එනවා. ඊට පස්සේ යට එනවා cos θ d θ ඇසුරෙන් තමයි තියෙන්නේ. θ ගේ ඇසුරින්නේ. නිකන් දැන් මෙතන මේ තියෙන්නේ නිකන් y නිකන් මෙන්න මෙහෙම කෙනෙක් වගේ. නිකන් x ගෙන් හිතන්නකෝ x බෙදීම නිකන් එක ඍණ මොකක් හරි x ඔන්න ඔය වගේ කෙනෙක් තමයි උතන ඉන්නේ dx. හරිද? එතකොට ඔව හරි ලේසි. දැන් බලන්න ඕන මොකක් හරි සම්බන්ධතාවයක් මේකෙන් ගන්න පුළුවන්ද කියලා. රයිට් යට ඉන්නේ cos θ උඩ sin වර්ග θ. දැන් මේක දැක්ක ගමන් මොකද්ද හිතෙන්නේ? දෙක බෙදීම k ගේ ඝණය sin වර්ග θ දැන් cos θ මොකුත් කරන්න බෑනේ බා. ඊට පස්සේ බලන්න sin වර්ග θ මොනවා හරි කරන්න පුළුවන්ද කියලා. sin වර්ග θ නිකන් cos θ ගේ ඇසුරෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. අර අදහසම තමයි. හරිද? මෙයාට තව දුරටත් මොකුත් කරන්න බෑනේ. ඊට පස්සේ බලනවා sin වර්ග θ. ඒ sin වර්ග θ කරද්දිත් බලන්නේ යට ඉන්න කෙනා ඇසුරෙන් ලියා ගන්න. යට ඉන්න කෙනාගෙන් ලියා ගන්න පුළුවන්ද කියලා. එයා ඇසුරෙන් වගේ එහෙම පුළුවන් වුණොත් හොඳයි. එතකොට sin වර්ග θ කියලා කියන්නේ එක ඍණ cos වර්ග θ. එක ඍණ cos වර්ග θ බෙදීම cos θ d θ. right. දැන් මොකද්ද තියෙන්නේ? දැන් ඉතින් හැදිලා ඉවරයි නේද? i සමානයි. මේක වෙන වෙනම බෙදන්නකො. දෙක බෙදීම k ගණේ හැමම ඉන්නවා. වෙන වෙනම බෙදුනහම අනුකල එකයට cos θ කියලා කියන්නේ sec θ d θ ඍණ දෙකයට k ගණයෙන් ගුණ වෙනවා අනුකල cos θ d θ. right. ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? ඊට පස්සේ i සමානයි දෙක බෙදීම k ගේ ඝණය. අපි දන්නවා අනුකූල sec θ කියලා කියන්නේ ln sec θ ධන tan θ ගේ මාපාංකය ඍණ දෙක බෙදීම k ගේ ඝණය වතාවක් cos θ ගේ අනුකූල එක කියලා කියන්නේ sin θ. හරිද? sin θ. right. right. එතකොට දැන් මෙතන θ ලාන ඉන්නේ. එතකොට sin θ tan θ ලාන ඉන්නේ. උන් හරියන්නේ නැහැ නේ මේක x ගෙන් තමයි දාන්න ඕන. right. එතකොට අපි දන්නවා ආදේශයක් ගත්තේ k වර්ගයේ x සමානයි sin වර්ග θ. එතකොට sin වර්ග θ සමාන වෙන්නේ කාටද බං? k වර්ගයේ x ටනේ. එතකොට sin θ කියලා කියන්නේ කවුද? sin θ කියලා කියන්නේ k වර්ගමූල x. right. ඊට පස්සේ අපි ගහමු ඍජුකෝණ ත්‍රිකෝණය. එතකොට sin කියලා කියන්නේ right. ඊට පස්සේ cos sin එතකොට මේක වෙන්නේ එක ඍණ k වර්ගයේ x ගේ වර්ගමූලයනේ. ඒ කියලා කියන්නේ මේක තවදුරටත් අසුරු කරගන්න පුළුවන් නේද? එක ඍණ k වර්ගමූල x එක ධන k වර්ගමූල x ගේ වර්ගමූලය. right. right. එතකොට දැන් හරිනේ වැඩේ නේද? එතකොට i සමානයි දෙක බෙදීම k ගේ ඝණය වතාවක් ln sec θ ධන tan θ ගේ උත්තරය අපි වෙනම හොයාගෙන ඉමු. sec θ කියන්නේ මොකද්ද? sec θ ධන tan θ සමානයි sec θ කියලා කියන්නේ එකයට cos නේ. එකයට cos නේ. එකයට cos කියලා කියන්නේ මොකද්ද? cos කියලා කියන්නේ එකයට cos θ නේ. එකයට cos කියලා කියන්නේ cos θ කියලා කියන්නේ බං එක ඍණ k වර්ග x ගේ වර්ගමූලයනේ. හරිද? එතකොට එකයට cos θ කියලා කියන්නේ මේකේ පරස්පරයනේ. ඒ කියලා කියන්නේ මෙන්න මෙයා sec θ කියලා කියන්නේ එකයට cos θ කියලා කියන්නේ මෙයාගේ පරස්පරය. ඒ කියන්නේ එකයට
එක ඍණ k ගේ වර්ගමූල x එක ධන k ගේ වර්ගමූල x ධන tan θ කියලා කියන්නේ මොකද්ද? tan θ කියලා කියන්නේ සබ්බනේ. එක ඍණ k වර්ගමූල x එක ධන k වර්ගමූල x. right ඊට පස්සේ මේක සුළු කරගත්තාම දැන් පොදු හරයක් නේ තියෙන්නේ. හරයන් සමානයිනේ. එතකොට උඩට එනවා එක ධන k ගේ වර්ගමූල x යට එනවා මෙව වර්ගමූල එක ඍණ k ගේ වර්ගමූල x එක ධන k ගේ වර්ගමූල x. හරිද? වර්ගමූල මෙයත් දැන් මම වර්ගමූලය වෙන වෙනම දුන්නා. right දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මෙන්න මෙයා කියලා කියන්නේ එක ධන k වර්ගමූල x කියන්නේ දැන් මේ සුළු කිරීමක්. හරිද? එක ධන k ගේ වර්ගමූල x කියලා කියන්නේ මේකේ වර්ගයේ වර්ගමූලයනේ බා. හරිද? එතකොට මෙයාට මෙයා කැපිලා ගියාපුවාම එතන එක ධන k ගේ වර්ගමූල x බෙදීම එක ඍණ k ගේ වර්ගමූල x කියලා එනවා. එක ධන k ගේ වර්ගමූල x බෙදීම එක ඍණ k ගේ වර්ගමූල x කියලා එනවා. right වර්ගමූල. හරිද? මෙයාගේත් වර්ගමූලය. හරිද? එතකොට මෙතන මාපාංක ඇතුළේ ඉන්නේ කවුද? එක ධන k ගේ x ගේ එක ඍණ k ගේ x ගේ භාග්‍ය බලයනේ. අපි දන්නවා භාග්‍ය බලය එළියට එනවා. එළියට ආපුවම මෙයත් එක්ක සුළු වෙලා ගිහලා මෙතන එකක් එනවා. ඍණ දෙක බෙදීම k ගේ ඝනයේ වතාවක් sin θ කියලා කියන්නේ මොකද්ද? sin θ කියලා කියන්නේ k වතාවක් වර්ගමූල x ධන c. k ට k කැපිලා යනවා. k වර්ගයක් ඉතුරු වෙනවා. c කියලා කියන්නේ arbitrary constant. අමුත නියතයක්. right වැඩේ තේරුණාද? ඔන්න ත්‍රිකෝණමිතික ආදේශයක් දාලා ගියොත් හදාගන්න විදිහ. right ත්‍රිකෝණමිතික ආදේශයකින් හැදෙන විදිහ. right එතකොට අපේ ඊළඟ ගාන උනේ දැන් ඒ වීජීය ආදේශයයි ත්‍රිකෝණමිතික ආදේශයයි අතර තියෙන වෙනස. right සහ ත්‍රිකෝණමිතික ආදේශය භාවිතා කිරීමේදී අපි අර සැලකිලිමත් විය යුතු කරුණු. ඒ කියන්නේ මේක ඇයි එහෙම ගත්තේ කියන එක. cos 2x ගන්න නැතුව. ඕනනම් cos 2x ගන්න අවස්ථාවක් පට්ට විදිහට තියෙනවා. හරිද?